මේ ගාථාව වදාළේ නිග්‍රෝධ රහතන් වහන්සේ. සංසාර දුකට මගේ හිතේ දැන් කිසිම බයක් නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අමා නිවන් ලබා දෙන්නට අතිශයින්ම දක්ෂයි. සසර දුක නැති ඒ අමා නිවන් සුව වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මේ ගාථාව වදාළේ කුමාපුත්ත රහතන් වහන්සේ. බණ ඇසීම කොයිතරම් හොඳද? අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැමතිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම කොයිතරම් හොඳ දෙයක්ද? අන්න එයාට තමා කෙලෙස් නැති පුද්ගලයාගේ මහානකම කියලා කියන්නේ. මේ ගාථාව වදාළේ ගවම්පති රහතන් වහන්සේ. ඔව්, එයාට පුළුවන් වුණා සරබූ නම් ගංගාවේ ගලා බැසීම 이르දි බලයෙන් නවත්වන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නේ කෙලෙස් නැතිව, තණ්හා නැතිව, කෙලෙස් ඉක්මවා ගිහින් ඉන්නේ, භවයෙන් ඈතර වෙලා ඉන්නේ. ඒ මහා මුනිවරයාණන් වදින්ට දෙවියනුත් පැමිණෙනවා. මේ ගාථාව වදාළේ සුමංගල රහතන් වහන්සේ. මිදුන එකමයි හොඳ. ඔව්, මිදුන එකමයි හොඳ. තුන් කුදෙන්ම මිදුන එකමයි හොඳ. දෑකැටි වලිනුත් මිදුණා, නගුල් වලිනුත් මිදුණා, උදළු වලිනුත් මිදුණා. දැන් ඒ වයින් ඕනම දෙයක් මෙහි තිබුණත්, ඔව් මෙහි තිබුණත් මට නම් වැඩක් නෑ. ඔව් වැඩක් නෑමයි. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, පමා නොවි ධර්මයේ හැසිරෙන්න. මේ ගාථාව දාලේ කාදියාන රහතන් වහන්සේ. ඒ කාදියාන, දැන්වත් නැගිටපන්. පළඟක් බැඳගෙන වාඩි වෙයන්. ඔව්, ওই විදිහට නිදාගන්න පුරුදු වෙන්න එපා. නිදි මරාගෙන භාවනා කරන කෙනෙක් වෙන්න. ප්‍රමාදි උදවියගේ ඥාතියා වන මාරයා කම්මැලි නුඹව හඳුනාගෙන වංචා කොට පරදවන්න එපා. මේ ඉපදීමත් ජරා වීමත් ඔබ යට කරගෙන යන්නේ මහා සාගරේ රළ ගෙඩි වගේ. තමන්ගේ ජීවිතයට යහපත ලැබෙන
දූපතක් හදාගන්න වෙන බාහිර පිහිටක් ඔබට නෑ. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ පවා මේ රාගාති කෙලෙස් වලින් මිදුනේ. මේ ජාති ජරා මරණ බියෙන් ජයගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඉතින් ඔබත් මේ දවල් රැ දෙකේම අප්‍රමාදීව භාවනා කරන්න. නිවන් මාගේ දැඩි ලෙස යෙදෙන්න. ඉස්සල්ලාම කාම බන්ධනෙන් නිදහස් වෙන්න. දෙපට සිවුරක් පොරවාගෙන දැලි පිහියෙන් හිසක් මුඩු කරගෙන පිණ්ඩපාත යන්න. ලැබෙන දෙයක් වළඳන්න. නිදා ගැනීම කියන්නේ ක්‍රීඩාවක්. ඒකට ඇලෙන්න එපා. පින්වත් කාතියාන මාර්ගයේ වඩමින් ධ්‍යාන වඩන්න. පින්වත් කාතියාන ධ්‍යාන වඩන්න. මේ කෙලෙස් සටනින් ජය ලබන්න. නිවන් මාගේ දක්ෂ වෙන්න. අනුත්තර වූ පාරිශුද්ධත්වයේ ලබා ගන්න. ඇවිලෙන ගින්නක් වතුරෙන් නිවෙනවා වගේ පිරිනිවී යන්න. පහනේ සිළුව යාන්තමට දිලෙනවා. හමා යන සුළඟට ලතාවක් වගේ සෙල්ලවි සෙල්ලවි නිවිලා යනවා. ඔබත් කිසිවෙකුට බැඳෙන්න එපා. මායාව පරදවන්න. ඔව්, මායාව පරදවන්න. ඔව්, දැන් මේ භික්ෂුව සියලු විඳීම් කෙරෙහි ඇති රාගය දුරු කරගත්තා. මේ ජීවිතයේදී සිහිල් වෙලා පිරිනුවන් පානාතුරුයි දැන් බලාගෙන ඉන්නේ. මේ ගාථාව වදාළේ සුබාහු රහතන් වහන්සේ. සුන්දර ගීතයක් වගේමයි මේ වැස්ස ඇදහැලෙන්නේ. සෙවලි කළ මේ කුටියත් හරි සනීපයි. ජනේලයත් වහලා තියෙන්නේ. මගේ සිත කායානුපස්සනාව තුල ඊතා හොඳින් සමාධිගත වෙනවා. ඉතින් වැහිවලා කුල ඕන තරම් වැස්ස වහින්නේ. මේ ගාථාව වදාළේ සීවලී රහතන් වහන්සේ. මං කුටියක පදිංචියට ආවේ උතුම් අදහසක් හිතේ තියාගෙන. මගේ ඒ උතුම් අදහස මට ඉටු කරගන්න පුළුවන් වුණා. ආර්ය සත්‍ය අවබෝධයත් දුකින් නිදහස් වීමත් මං ලබා ගත්තා. හිතේ මුල් බැසගෙන තිබුණ හැම මානයක්ම උදුරලා දැම්මා. මේ ගාථාව වදාළේ චන්න රහතන් වහන්සේ. උතුම් සම්බුදු නුවණින් වදාළ මේ සද්ධර්මයේ පුදුමාකාර රසයක් තියෙන්නේ. පුදුම වටිනාකමක් තියෙන්නේ. ඒ උතුම් සද්ධර්මය අසාගෙන මං පිළිපැද්දා.
අමා නිවන් දකින අදහස විතරමයි මට තිබුණේ. අපගේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර දක්ෂකමකින් මේ අමා නිවන් මඟ පෙන්වා දෙන්නේ. මේ ගාථාව වදාළේ හත්තාරෝහක පුත්ත රහතන් වහන්සේ. ඉස්සර මගේ හිත ආසාව ඇතිවන සෑම අරමුණකම හිතු මනාපෙට කැරකි ගියා. එහෙත් දැන් මේ සිතට නිග්‍රහ කරලා හොඳ නුවණකින් යුක්තව මං සිත දමනය කරගත්තා. මද කිපුණ ඇතික්ව හින්දුවකින් පාලනය කරනවා වගේ. මේ ගාථාව වදාළේ උසභ රහතන් වහන්සේ. අලුතින් වැහැපු වැස්සට ගස් කොළන් හොඳට තෙමිලා තියෙන්නේ. කඳු මුදුන් වල ලස්සනට වැඩුණ ගස්වැල් පෙනෙනකොට උසභගේ හිතට හරි කැමැත්තක් ඇති වෙනවා. ඇත්තෙන් ඔහු කැමති ආරණ්‍යයකට ගිහින් ලැබෙන විවේකයට විතරයි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේ. මං ඉන්න වනාන්තරයේ සීතල දියදහර ආකාශය වගේ නිල් පාටයි. අවට භූමිය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට කලාමැදිරියන්ගෙන් පිරිලා එළිය වෙන ඒ කඳුවලට මං හරිම කැමතියි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේර රහතන් වහන්සේ. මගේ උපාධ්‍යායන් වහන්සේ මට මෙහිම කිව්වා. පින්වත් සීවක, අපි මේ ගම අත්හැරලා වනාන්තරයට යමු. ඇත්ත. මගේ අදහසත් ඒකමයි. මගේ ශරීරය මේ ගමේ තිබුණට මගේ සිත ගිහින් තිබුණේ වනාන්තරයට. මං ගමේ සැතපුණත් සිත ගියේ වනයේටමයි. සැබෑ තත්ත්වයේ දකින කෙනෙකුට ඇලීමක් නම් ඇතිවන්නේ නැහැ.